දුබයි ඉන්න අය දන්නවා මේක කොහෙද කියලා. ඔය මේ තමයි මෙට්‍රෝ ස්ටේෂන් එක. ඉතින් ලංකාවේ වගේ මේ ටිකට් අරගෙන පැය ගණන් වේටිං එකේ ඉන්න ඕනේ නැහැ. විනාඩි 10න් 15ට හැම මෙට්‍රෝ එකක්ම එනවා. ඉතින් ඔන්න මගේ මෙට්‍රෝ එක ආවා වැඩි වෙලාවක් කියන්නේ. ඉතින් හරි පහසුයි මේ. කකුල් දෙක ළඟටම මෙට්‍රෝ එක එනවා. අපිට ඉතින් සපාන් එකේ යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් ලංකාවේ ඉන්න අයට. ඔන්න අද මෙට්‍රෝ එකේ ඇතුලේ වැඩි කට්ටියක් නැහැ. ලොක්කා වගේ ඉඳගෙන යන්න තමයි තියෙන්නේ. මේ වගේ මේ ලංකාවේ වගේ පිටේල යන කට්ටිය සෙට් වෙනවා. ඒ කියන්නේ ඊවිනිං තමයි. ඉතින් මේ ඔය වැඩට යන අය පහෙන් පස්සේ ඒ වගේ තමයි සෙට් වෙන්නේ. මම යන මාල් එක තමයි මේක. මම මේකට තමයි යන්නේ. මොකද මේක ඇතුලේ හැමදේම තියෙනවා. ඒ කියන්නේ ඕනම දෙයක් අපිට මේකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක හරි විශාලයි. මේක ඇතුලේ අපිට දවසම වුණත් ඇවිදින්න පුළුවන්. ඒ තරම් විශාලයි. ඔයාලට පේනවා නේද මේ දැන් ටිකක් මෙහි රස්නේ අඩුයි. අඩු වෙලත් බලන්නකො එළිය නිකන් අමුතුයි. රස්නේ කාලට මෙහෙම බලන්නවත් බෑ. ඒ තරම් නිකන් තැම්බෙන ගතියක් වගේ තමයි තියෙන්නේ එළිය. ඉතින් ඔන්න මං ආවා. දැන් ඇතුළට යන්න තමයි තියෙන්නේ. මට පෙන්වන්න ඕනේ මෙම පංචින් කාඩ් එක මේ තියෙන්නේ. මේකේ තමයි කාඩ් එක පංච් කරලා අපිට අවුට් වෙන්න දෙන්නේ එළියට. ඒ කියන්නේ ලංකාවේ වගේ මේ කොන්දොස්තරලට සල්ලි දීලා එහෙම එන එකක් මෙහෙ නැහැ. දැන් ලංකාවෙත් මේ සිස්ටම් එක ආව නම් ගොඩක් හොඳයි. මොකද හරි පහසුයි. ඔන්න මාල් එක තුලට මං යනවා. ඉතින් මේකට නම් මං එනවා guys. ඒ කියන්නේ මාසෙකට සැරයක් වගේ එනවා. ඉතින් මට හිතුණා මේක ඇතුළේ පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න ඕනේ කියලා. මොකද මේක ඇතුළේ හැමදේම තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ නැහැ. මොකද මට හැමතැනම යන්න බෑ. ඉතින් මේ වගේ හොඳ රෙදිත් තියෙනවා. හොඳයි කිව්වට ඉතින් ගණන් හොඳයි. හැබැයි රෙදි නම් මට නම් එච්චර සෙට් නෑ මේ වගේ. මොකද මේ ඒක හරි ලොකුයි. මං ඒවට එච්චර ආසත් නෑ. මොකද මේ වගේ පාට නිකන් මේ අලු පාටයි වගේ. ඒ කියන්නේ නිකන් පරණ රෙදි වගේ. මම ආපහු මේ ෂොප් එකේ හොඳ සපත්තු නම් තියෙනවා. හොඳ බ්‍රෑන්ඩඩ් තියෙනවා. මම ඒව ඔයාලට පෙන්නන්නම්. මොකද මේ සපත්තු ලවස්ලා ඉන්නව නේද? එයාලට පුළුවන් ඉතින් මෙතනින් ඕන ෂූ එකක් ලබා ගන්න. මේක ඇතුලේ මෙතන විතරක් නෙමෙයි හැමතැනම තියෙනවා. හොඳ ඒ කියන්නේ එක්ස්පෙන්සිව් හැමදේම මේක ඇතුලෙන් ගන්න පුළුවන්. ඉතින් මම නම් ලොකු ඒවා ගන්නෑ. 10 20 30 වගේ තියෙන ඒවා තමයි ගන්නෙ. මේ තියෙන්නේ මෙතන තියෙන අලුතෙන් ආපු කලෙක්ෂන් ටිකක් මම ඔයාලට පෙන්නන්නම් ඒක හොඳට. ඉතින් ඔයාලත් කැමති ඒ වගේ සපත්තු යූස් කරන්න. මෙන්න බලන්න. ඉතින් මේ වන ඔක්කොම අලුත් කලෙක්ෂන් ටිකක්. හොඳ සපත්තු ටිකක් තියෙනවා. ලස්සනයි. මෙන්න මේ ෂූ එක බලන්නකෝ. මම මේකේ ප්‍රයිස් එක පෙන්නන්නම්. බලන්න හොඳට 169 තිරාම ලංකාවේ සල්ලි වලින් ඉතින් 15000ක් විතර එනවා. හරියනම් මම ඒක ආපහු තියන්නම්. ඔන්න මම එළියට ආවා. මොකද මේ ඇතුළට ගිහිල්ලා ඇවිද්දට ගොඩක් අය එන්නේ එළියට තමයි කන්න බන්න. මොකද ඇතුලේ කෑම එච්චර හොඳත් නෑ. අනික එක්ස්පෙන්සිව්ත් වැඩි. ඉතින් මේ වගේ පොන්ජි තැනකට ඇවිල්ලා පොඩි ගාණක් දීලා ඉතින් මේ වගේ ජූස් එකක් බොනවා හැමෝම. ඉතින් මමත් ඇවකාඩෝ ජූස් එකක් ගත්තා. එහෙනම් guys මේක වීලා මම යනවා. තව වීඩියෝ එකකින් අපි හම්බෙමු. bye bye.